ආයිබෝවන් සුබ දවසක්. රුවන්පුරු සංචාරක වැඩසටහනේ මම අද ඇවිල්ලා ඉන්න ඕපනයකට. මට ඕපනයකට ආවපස් හම්බුණා පාරම්පරිකම හෙළ පාරම්පරික වෙද මහත්තයෙක් දේශීය සර්ප වෙදකම ඉතින් එහාම දේශීය යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සෑම දැස් සම්බන්ධවම අවුරුදු දන්න කාලේ කියන්නේ අවුරුදු 50කටත් වැඩිය කාලයක් වෙදකමේ නිරත වෙච්ච පුද්ගලෙක්. අපි ඉස්සෙල්ලාම සීයා ආයිබෝවන්. ආයිබෝවන්. සීයාගේ නම පොඩ්ඩක් කියන්න පුළුවන්ද? කුරුප්පු ආරච්චිගේ පියදාස. සීයාගේ ගම ඕපනායක අකරැල්ල අරබැලකට. අරබැලකට. මට සීයාගේ වයස පොඩ්ඩක් දැනගන්න ඕනේ. 92 වෙනවා. සීයා ඉස්කෝලේ සාමාන්‍ය කීට වගේ නිකන් ගියාද? මං 7ට ගියා. මම මෙහෙ නෙවෙයි ගියේ. අකරැල්ල ඉස්කෝලේ පළමුවෙන්ම ඇතුල් වෙච්ච ශිෂ්‍යයා මම. මුල්ම ශිෂ්‍යයා. ඊට පස්සේ මම නාවලපිටිය උඩහෙන් තැන්නේ ඉස්කෝලේ ගියා. එතනින් අනිත් ගමන ගිරිඋල්ලේ මැද්දපොළ ඉස්කෝලේ ගියා. එතනින් අනිත් ගමන නාරම්මල මීවාවේ ඉස්කෝලේ ගියා. 48 නිදහස හම්බ වෙලා මාසයකට විතර පස්සේ තමයි මං ගෙදර ආවේ. ඒ කියන්නේ සීයාගේ උපන්දිනේ 34 ජූලි මාසේ 5 වෙනිදා. මට දැනගන්න ඕනේ සීයේ සිංහල වෙදකම ගැන. සිංහල වෙදකම ගැන කියන්නේ මට දැනගන්න වැඩිපුරම සර්ප වෙදකම ගැන. සීය සාමාන්‍යයෙන් සර්ප වෙදකමේ සෑම සතෙකුටම වෙදකම් කරනවා. සෑම සතෙකුටම වෙදකම් කරනවා. එතකොට මට දැනගන්න පුළුවන් සීයට මතක හිටිනම අත්දැකීම. ඉතින් මතකම හිටින දේ තමයි මිනිස්සෙක් බීලා ඩෝප් වෙලා ගෙදරක මරලා පුච්චලා තිබිච්ච කරවලේ බයිට් එකට කෑවා. මෙයා කෑවට පස්සේ මුළු සරුවාංගෙම පුවක් වල්ලේ ගෙඩි වගේ මේ බෙලි ගෙඩි විතර දිය ගෙඩි කම්පෙටි වල ඉඳන් රත්නපුරේ මාස 3ක් විතර වෙදකම් කෙරුවා. වෙදකම් කළා සනීප කරන්න බැරුව එයා ටිකට් කපලා දොට්ට දැම්මා. දොට්ට දැම්මට පස්සේ ඒ මිනිහයා ගෙදර ඇවිල්ලා කතරගම දේවාලයකට ගියා පූජාවක් තියන්න. මම දැක්කේ නෑ ඒගොල්ලෝමයි මායක කිව්වේ පූජාව තියන්න ගියාම දවස් 15ක් පැනලා එන්න කියලා තියෙනවා පූජාව තියන්න. ඒක ඉතින් මැරෙනවා නොකියා තමයි ඒ කිව්වේ. නමුත් එතෙන්දි කවුරු හරි කිව්වා මාව හොයාගෙන එන්න කියලා. ආවා. ආවට පස්සේ මිනිහා සම්පූර්ණයෙන්ම ඇඟ වහගෙන ආවේ බ්ලැන්කට්ටුවකින්. ඒක ඇරියට පස්සේ මගේ උඩ ගිහිල්ලා වැදුනා මේ ලෙඩාගේ හැටි දැක්කම කවදාකවත් ජීවිතේට දැකලා නැහැ. අනෙක් ගමන මම සත්‍යග්‍රහයක් කරුවා. සත්‍යග්‍රහයක් කරා කියන්නේ මෙහෙම ලෙඩෙක් මම දැකලා නැහැ. එතකොට මගේ ගුරුනාසෙත් මැරිලා. අනේ දෙයිහාඳුරනේ මේ ලෙඩාට වෙදකම් කරන්න මම දන්නේ නැහැ. ඔබ වහන්සේලා මට මේකට උපදෙස් දෙන්න කියලා මම ටිකක් වෙලා නිස්සද්දව හිටියා. ඒ කියන්නේ එතකොට මගේ මොළේට පැහැදෙනවා මේ අහවල් වෙදකම කරපන් කියලා. ආන්නේ එතකොට මට 100ට ආවා මේ පාරේ ගියාම ලෙඩා සනීප කරියයි කියලා. පස්සේ ඒ විදියට වෙදකම් කෙරුවා. සති 2ක් වෙදකම් කෙරුවේ නෑ සම්පූර්ණම ලෙඩාට සුවපත් වුණා. මම කාගෙන්වත් 7-5ක්වත් ගන්නෙ නෑ. මට ඕනෙත් නෑ. දුන්නත් ආපහු දෙනවා. සමහරු ගෙනියන්නේ නෑ. ඒ සල්ලි එක්කව කොල්ලා ලොකු බුදු පිළිමයක් පූජා කෙරුවා. එතකොට මට දැන් සීයාගේ ගුරුන් වහන්සේ ගැන කිව්වස් නැහැ මට මතක් වුණේ. සාමාන්‍යයෙන් සීයා ගුරුන් වහන්සේ කියන්නේ ගමේ කෙනෙක් ඉගෙන ගත්තේ නැත්නම් පිට කෙනෙක්ගින්ද? ගමේ කෙනෙක්. අපි මං ඉගෙන ගන්න ඉස්සෙල්ලා සෑම දෙයකටම යන්නේ සේයක්කමක් හැදුණා, බඩේ එකක්කමක් හැදුණත් මේ මගේ ගුරුනාන්සේ හොයාගෙන. පස්සේ ටික දවසක් කොහොම යනකොට මට කිව්වා ගෝල්යෝ මට මේක සෑමදාම කරන්න බෑ ඉගෙන ගන්න කියලා. පස්සේ එයා ගොඩේ එක්කෙනෙක් පින්සේතු කට්ටඩි මහත්තයා කියලා කියන්නේ බොහොම දුප්පත්. රුපියල් 2ක් දුන්නොත් එයාට රුපියල් 2000ක් දුන්නා වගේ ඒ තරම් අහිංසකයි. පස්සේ මට ගියාම ඔන්න පොත් තියෙනවා. Tamanට සතුටු දෙයක් අරගෙන බලන්න කියලා. ඉතින් මට දුන්නා. පස්සේ ඉතින් මම වෙදකම ගැන ඉගෙන ගත්තා. ණයෙක් කෑවා. අවුරුදු 14ක විතර කොල්ලෙක් තනිකර ලේ මුත්‍රා කෙරුවේ.
දවස් 3කට පස්සේ මං ගුරුනාන්සේට එන්න කිව්වා. ආවා ඇවිල්ලා බලලා මට පැත්තකට කතා කරලා කිව්වා ගෝලියෝ ලෙඩා ගැන කියන්න බෑ සැක සහිතයි කිව්වා. මං ඒ සැරේ කිව්වා ගුරුනාන්සේ මැරෙන එක නවත්තන්න බෑ. මැරෙනකන් අපි වෙදකම් කරන්න ඕනේ කියලා මම වෙදකම් කරුවා. නමුත් ගුරුනාන්සේ මට අහවල් බෙහෙතවත් දීපන් කියලා කිව්වේ නැහැ. මට දීලා තියෙනවනේ. ආයේ නැවත කියන්න ඕනේ නැහනේ. පස්සේ පාරේ වෙදකම් කෙරුවා. සති දෙකක් වෙදකම් කෙරුවේ නෑ. දෙයියහඳුරංග පීඨයෙන් කොල්ලට සනීප වුණා. එතකොට දැන් ඔය සර්පෙක් කෑව පස්සේ දැන් ඔය නයෙක් පොළඟෙක් සාමාන්‍යයෙන් දරුණු සත්තුන්ට ඉන්නේ මාපිල්ලෝ ඒ වගේ සත්තුනේ. දැන් සතෙක් කෑව පස්සේ මිනිස්සෙක් ඇවිල්ලා කියනවනේ. ඒ කියනකොට ඒ කියන විදියෙන් අඳුර ගන්න පුළුවන්ද? ඔව් කියන විදියෙන් අඳුර ගන්න පුළුවන්. ක්‍රම තියෙනවා 3ක් 4ක්ම. ණයක් කෑවනම් ඒ මිනිහා කවුරු හරි එන කෙනා ඇවිල්ලා කියන්නේ මූණ බලාගෙන හරියට ඉදිරියට ඇවිල්ලා. පොළගෙක් කෑවනම් එයා ටිකක් පැත්තකට වෙලා අයින් වෙලා ලැජ්ජාවෙන් වගේ එයා කියන්නේ. එතකොට තව තියෙනවා ලක්ෂණ මේ දූත ලක්ෂණ කීපයක්ම. දවස් 7ට වෙන් කරලා තියෙනවා. ඉතින් දවස් 7ට දැන් කුණු කටුවෙක් ආපු වෙලාවට ණයගේ දවස නම් අර ණයාගේ බලපෑම තමයි කුණු කටුවට තියෙන්නේ. ඉතින් ඒ විදිහට වෙදකම් කරන්න ඕනේ. තව තැනක විදිහකට කියනවා ලක්ෂණ දැනගන්න කරවැල් උර මාපිල් සබරයකි ධනය පොළොන් වැල මිට නාග විෂයකි. ආන්න එහෙමත් දූත ලක්ෂණයක් කියලා තියෙනවා. ඉතින් දූත ලක්ෂණ කීපයක්ම තියෙනවා. ඉතින් ඒ විදිහට දැනගත්තම සත්‍යය දැනගත්ත හැකි. තවත් ක්‍රමයක් තියෙනවා ඇඟිලි පුරු ගණන් කර කියන්න. එයා එන ලෙඩා කවුරු හරි ඇවිල්ලා වෙද මහත්තයා හරි කට්ටඩි මහත්තයා හරි මොකක් හරි වචනයක් කියනනේ මුල් වචනේ. ඒ වචනේ අල් අකුරු අයින් කරලා සෙසු අකුරු අරගෙන තමයි ගණන් කරන්න තියෙන්නේ. මට ඒක නම් මතක නැහැ. ඉතින් අන්න ඒ විදිහටයි දූත ලස්සන හොයාගන්නේ. නැතුව මේ ඉස්පිරිතාලේ කාපු සතා අරන් කිව්වට කොහෙන් අරන් එන්නේ රැයක කෑවොත් ඌ ගිහිල්ලානේ. ඉතින් ඒ මිනිහා අතපොත මේ සතා හොයනකොට ඌ තවත් කනවා. ඒවා බොරු වැඩ. එතකොට තව සමහරු කියනවා මේ ණයෙක් කෑවනම් හුඹහකට කෙහෙල් පතුරු වලින් වහලා ලෙඩා ගාවට ගෙනල්ලා කෙහෙල් පතුරු තියෙනවා. ඒ ණය ඇවිල්ලා විස පුරනවා කියලා. කොළඹදියා හිමිනිය ණයෙක් කාලා මෙහාට ඇවිල්ලා වෙදකමට ආවොත් ඒ ණයම කොහොමද ගෙන්නවන්නේ? මේ හුඹහක ඉන්නවා කෙහෙල් පතුරු තියලා. අසත්වාදී බොරු. ඕවා ගණන් ගන්න එපා. එතකොට තව සමහරු කියනවා මැරිලාද කියලා බලාගන්න එළඟි තෙල් පපුවේ උඩින් තියන්න කියලා. ඉතින් එළඟි තෙල් පපුව උඩින් තියලා උණු වෙනවා නම් එළඟි තෙල් කුප්පිය ලිපට දාලා බලන්න විනාඩි 5කටවත් උණු වෙනවද කියලා අච්චර ගිනි සැරේ තියෙදි. ඒත් අසත්වාදී බොරු. ඒකේ කෙනා නිකන් ඒවට දොස් කියන්න හොඳ නැහැ. එයා ඉගෙනගෙන තියෙන විදිහට එයා කියන්නේ මට පුළුවන් තත්පරෙන් කියන්න මැරිච්ච එක නොමැරිච්ච එක. කොහොමද මේ මූණ බලන කණ්ණාඩියෙන් මං කියන්නේ? මූණ බලන කණ්ණාඩියෙන් කියන්නේ කොහොමද කියලා ඇහුවොත් මං කියන්නම් නහයටයි කටටයි කිට්ටු වෙන්න කණ්ණාඩිය අල්ලපුවාන් අරකේ හුමාලේ වදිනවා. එතකොට යාගේ ශරීරේ රස්නේ තියෙනවා. රස්නේ තියෙනවා නම් මැරිලා නැහැ. එහෙමනම් ඉතින් ඉක්මන් කළා එයාට ප්‍රතිකාර කරන්න ඕනේ. පළමුවෙන්ම ණය පොළඟේ කෑවොත් ශරීරේ කොහේ තිබුණත් කවන්නේ ඇවිස එයාගේ මොළේ ආරස්ස කරගන්න ඕනේ. මොළේ ආරස්ස කරන්නේ කොහොමද? කටට ඉඟුරු කෑල්ලක් අරගෙන ඒක වික පොඩි මාන්තර දහනක් තියෙනවා. ඒකෙන් සිහි කර කන් දෙකට පිමිනවා. පිම්බට පස්සේ මොළේට විස එන්නේ නැහැ. රැඳෙනවා. ශරීරේ තියෙන්නේ. අනිත් යමන ශරීරයට කසාය දෙන්න ඕනේ, මතුරන්න ඕනේ, දුම්මල අල්ලන්න ඕනේ. ඒකෙන් තමයි විස අඩු කරන්නේ. ඒකට බයක් වෙන්න දෙයක් නැහැ. පළමුවෙන්ම කරන්න ඕන ණය පොළඟ කෑවොත් මොළේ ආරසා කරගන්න. ශරීරේ කොහෙ තිබුණත් කමන්නේ. ශරීරයට වෙදකම් කිරියකි. මොළේ ආරසා කරගත්තොත් මිනිහා මැරෙන්නේ නැහැ. අන්න එහෙමයි කරන්න ඕන. මගේ ගුරුනාථ මට කියා දීලා තියෙන්නේ එහෙමයි. එතකොට මුලදී ඉගෙන ගන්න කාලෙදී විස උරන්න කියලා ආවල් බෙහෙත් අරගෙන විකලා කෙලත් එක ඉස්සරහට තියාගෙන විස උරන්න කියලා කිව්වා. ඉතින් ඉගෙන ගන්න කාලේ බෑ කියන්න බෑනේ. බඩේ බඩවැල් කටින් එන්න අප්පිරියයි වමනේ යන්න එනවා.
ඉතින් එහෙම දෙකක් තුනක් ඉරුවා. ඊට පස්සේ නම් මේ තනිය කිරි උරන්නා වගේ ඒක ගානක් වන්නේ. මගේ කටේ දත් ටිකක් හැලුනේ විස උරලා. දැන් නම් මම විස උරන්නේ නැහැ. ඒකට බෙහෙතක් තියෙන මට ගුරුනාසේ කියා දුන්නා. ඒ බෙහෙත ගාපු ගමන් මොකවන්නේ දත් ඇජිජිතෙන් වලින් ලේ උඩට උතුරනවා. අන්න එහෙමයි වැඩකම් කරන්නේ. එතකොට මට දැනගන්න පුළුවන් දෝයි දැන් සර්පයෝ දැන් සත්තු දැන් මං අහලා තියෙන යන්ත්‍ර මන්ත්‍ර වලින් සර්පයෝ එවනවා කියලා. ඒ ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද? මොකද්ද? සර්පයෝ ඒ කියන්නේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලින් ඔව්. ඒ කියන්නේ හරියට කියන පිල්ලුවකින් කියනවලු ඒවා මන් දන්නේ නැහැ. ඒවා ගැන මන් දන්නේ ඒ කියන්නේ ඒ වගේ සාමාන්‍ය ඒ සම්බන්ධ වෙදකමක් කළා නැද්ද? නෑ. එහෙම එකක් හම්බ වෙලා නැහැ. කාපුවමයි හම්බ වෙලා තියෙන්නේ. එතකොට මේ මට දැනගන්න පුළුවන් විස බාන කියන කතාව මොකද්ද කියලා. විස බානවා කියන්නේ ඒවට මන්තර තියෙනවා. ඒවයි මතුරලා දෙහි කපන්න ඕන. දෙහි කපලා ඉවරලා අනිජ්ජමන විස බාන මන්තර වලින් දුම්මල ටිකට මතුරලා දැන් ශරීරයේ පපුව දිහායේ බඩ දිහායේ විෂ ඇවිල්ලා තියෙනවා නම් එයා කියනවානේ දැන් මෙහෙක කියන්නේ කකුල කෑවේ. නමුත් දැන් බඩ දිහායි මේ විදියයි කිව්වනම් Taman දැනගන්න ඕනේ දැන් විෂ බඩ දිහායි ඇවිල්ලා පපුව දිහාට ඇවිල්ලා. එහෙමනම් ඒ ලෙඩාගේ ලැජ්ජා වෙන්න බෑ. ඒ රෙදි අයින් කරලා කරුවල කාමරයකට හරි දොර වහන්න පුළුවන් කාමරයකට හරි එක්කරන ගිහිල්ලා ඇඟට දුම් ටික අල්ලන්න ඕන. දුම් කබල තුන් සැරේ අල්ලලා බිමින් තියලා අහපුවම අන්න ලෙඩා කියනවා ගුණේ අගුණේ. අනිත් එක සර්ප වෙදකම විතර ලේසි වෙදකමකුත් නැහැ. ඒ වගේම බර ඇරුම් වෙදකමකුත් නැහැ. වෙන වෙදකම් වල දවස් ගාණක් යන්න ඕන ගුණාගුණ බලන්න. මේක තත්පරේදී කියනවා ගුණාගුණ. ගිනි කබල බිමින් තියලා දැන් කොහොමද කියපුවම එයා කියනවා දැන් මේ විදියයි දැන් කාපු තැන විතරයි කැක්කුම කියලා. අන්න එහෙමයි මේ දිව්‍ය ඖෂධ වගේ දෙයක් ඒදී. එතකොට මට දැනගන්න පුළුවන් දෝ නයික් කෑව පස්සේ නයික් කනවා දෂ්ට කරනවා කියන විදි දෙකන්නේ. එතකොට දල වදින විදිය ඒ දවස් අනුවයි ඒ දල වදින්නේ නැතුව හැම දවසම එක විදිහට වදින්නේ නැහැ. දැන් ණයාට අයිති ඉරිදා සඳුදා බදාදා. සිකුරාදාට පොළඟට. ඉතින් අනිත් සත්තුන්ට වෙන දවස් තියෙනවා. නමුත් අර ණයාට හිමි දවසේ කුණු කැටුවේ කෑවත් විස වැඩි අර ආගේ බල පෙන්නනවා අර කුණු කටුව කෑවට. අන්න එහෙමත් තියෙනවා. ඉතින් අපිට කියන්න පුළුවන් අහවල් පැත්ත කාලා තියෙන්නේ. දල මෙච්චර වැඩිලා තියෙනවා කියලා ලෙඩා බලන්න ඉස්සෙල්ලා අපිට කියන්න පුළුවන්. එතකොට මම දැන් ওই වෙදකමෙන් දැන් කතා කරේ වෙදකම ගැනනේ. දැන් මම බලහිනකොට දැක්ක සිය සුරයක් දාගෙන ඉන්නවා. ඔය සුරේ සම්බන්ධව පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? මේ සුරේ තියෙනවා තෙල් වර්ගයක්. කවුරුවන්නේ මම්ම ජීවම් කරලා මම්ම හදාගෙන මම්ම දාගෙන මං කීප දෙනෙකුටත් දීලා තියෙනවා. ඒගොල්ලෝ ගැන් බේරෙන්න බෑ. ඒක නැති වුණා නම් අනේ මට ඒ තෙල් ටිකක් ඕනේ කියලා. ඉතින් සිතුල් පහුවේ ගිහිල්ලා කැලේ ඇතෙක් මේ හදන එකෙන් නෙවෙයි පස් ගහගෙන ඉන්නේ. මිනිස්සු ඈත ඉඳන් වට වෙලා බලා ඉන්නවා. පස්සේ මං ඉදිරියට යන මිනිස්සු කෑ ගැහුවා එපා ළඟට යන්න කියලා. මං ඇහුවේ නෑ ළඟට ගිහිල්ලා ඇතාගේ දල දෙක තුන් සැරයක් අත ගාලා කට ගාවයිම දල දෙක අල්ලගෙන ඇතාගේ මූණත් තිබලා උඹට බුදු සරණයි පුතේ කියලා මං යන්න ගියා. තා පොඩි ළමෙක් හිටියා මාත් එක්ක ගිහිල්ලා. අවුරුදු 12ක 14. ඒ ළමයාත් අත ගෑවා. පස්සේ මට ආරංචි වුණා පත්තරයක තිබුණා කියලා බීපු මිනිහෙක් ඇත ගාවා කියලා. ඉතින් බීලා නම් මං ඒ වෙලාවේ හිටියේ නෑ. මං බොහොම හොඳින් හිටියේ. නමුත් එන්නේ එහෙම ආරංචි වුණා. එතකොට දැන් ඔය 100 දැන් සර්පවේදකම කතා කරනකොට දැන් සාමාන්‍යයෙන් 100ට ආරක්ෂා වෙන්නේ මොකද්ද කරගෙන තින්නේ සර්පවේදෙන්? මගේ අතේ කලින් නම් බෙහෙත් තිබුණා. දැන් නම් මගේ අතේ නෑ. ඒ බෙහෙත් ಜಾති අරගෙන සුරියට දාලා තියාගත්තා. නා පොළඟ වුණත් පෑගුණාට කන්නේ. ඒවා දිව්‍ය ඖෂධ වගේ. එතකොට දැන් මේ දැන් 100ගෙන් දැන් මට දැනගන්න ඕනි දැන් මම අහලා තියෙනවා සර්පෙක් කෑවා පස්සේ අර බෙහෙත් ගුලියක් තියලා මේ විස උරන්න කූඩල්ලෙක් වගේ. ඔව් විස උරන්න බෙහෙත් ජල කියලා එකක් තියෙනවා. මාගාවත් වටේරුව තියෙනවා. ඒක අඹරන්න බොහොම අමාරුයි. බෙහෙත් ಜಾති හොයන්න බෑ අමාරුයි. මාගාව නෑ බෙහෙත් ජල.
මාගාව නැහැ. බොරු කියන්න බෑනේ. තියෙනවා කියන්න බැරි මේ බොරු කියන්න බෑ මට. මාගාව නැහැ. එතකොට ඔය දැන් මේ දැන් අර 100 කිව්වනේ අර උඹක් ගාව කෙහෙල් පතුරු තියලා අනම්මනම් කරලා ගෙන්නනවා කියලා. දැන් මම එහෙම සාමාන්‍යයෙන් දැකලා තියෙනවා මේ එහෙම කියන කට්ටිය කියන්නේ කෙහෙල් පතුරක් තියලා කෙහෙල් පතුර යටින් කාපු සර්පයා ගෙන්නලා විස උරනවා කියලා. ඔව් එහෙම කරනවා මිනිස්සු. ඒ කරන්නේ කට්ටඩියා ඒ වෙදකම් කරන වෙද මහත්තයාගේ බල සම්පන්නකම ප්‍රචාරය වීම සඳහා නතු ඒක කෙහෙල් පතුර ආසේන සතෙක් නෑ. ඒවා බොරු. මිනිස්සු මුලාවේ දැමිල්ලක්. අරයාගේ බල සම්පන්නකම පෙන්වන්න පුළුවන් කාර්කම පෙන්වන්නයි කරන්නේ. ඉතින් බෙහෙත් වලින් අර මෙයා ලෙඩා සනීප කරනවා කියන්නේ අර කෙහෙල් පතුරු ආසේ ආපු ණයා තමයි විසීරුවේ කියලා. අන්න ඒක ප්‍රචාරයටයි කරන්නේ. නැතුව මේ සත්‍ය දෙයක් නෙවෙයි. එතකොට තව සමහරු කියනවා මේ විස මුහූර්තය වෙච්ච මිනිහෙක් ඉන්නවනම් එළඟ තෙල් අරගෙන මේ හෘද වස්තුව වැඩ කරන තැන තියන්න කියලා උණු වෙනවා කියලා. එතකොට පණ තියෙනවා කියලා. තව සමහරු ඉරටට මතුරුලා ගන්නවා වෛර මතු වෙනවා කියලා. ඒ දෙකත් අසත්වාදී බොරු. බොරු කියන්නේ ඉතින් ඒවා කියන්න බෑ. ඉතින් එයා ඉගෙනගෙන තියෙන විදිහටනේ එයා කරන්නේ. එළඟ තෙල් කුප්පියක් අරන් ගින්දර තියෙන ලිපට දාන්න විනාඩි 5කටවත් උණු වෙනවද කියලා. සත්‍යයයි බලා ගන්න ඕන. ඉතින් අර මැරිච්ච මිනිහෙක් වගේ ඒකට පපුවේ එළඟ තෙල් තිබ්බට උණු වෙයිද? මට ඒවා ඕනේ නැහැ. මම මුණ බලන කණ්ණාඩියෙන් තත්පරයට කියනවා. නහයටයි කටටයි කිට්ටු වෙන්න කණ්ණාඩිය අල්ලපුවම අරකේ හුමාලේ වදිනවා. හුමාලේ වදින්නේ ශරීරේ රස්නේ තියෙනවා හන්දා. එතකොට ඉතින් කරන්න ඕන මොනවද? නස්න තියෙනවා බොහොම දරුණු නස්න ඉඟුරු, ගම්මිරිස්, සුදුලුණු, නිකදලු, කුරුඳු පොතු ඔන්නෝ අරගෙන අඹරලා මේ අඹරනකාට මහ මේ බෙලි ගෙඩි වගේ නෙවෙයි. වී ඇටයකින් හාල් ඇටයකින් පංගුවක් විතර ගන්නේ වෙහෙත් જાති. සුදු ලුණු ගත්තත් වී ඇටයකින් පංගුවක් විතර, ගම්මිරිස් ගත්තත් එහෙම, ඉඟුරු ගත්තත් එහෙම ඒ විදිහටයි ගන්නෙ. නමුත් හදිසියට ගන්න බැරි බෙහෙතක් තියෙනවා. මොකද්ද? අවුරුදු 10න් පාත පිරිමි ළමයිගේ මුත්‍රා ඕනේ. අවුරුදු 10න් පහළ ළමයිගේ මුත්‍රා අරගෙන අර බෙහෙත් ටික කොටලා හොඳට මේවා කරලා අනිත් ගමන අර මුත්‍රා ඩිංගක් දාලා බිංදු 4ක් 5ක් විතර දාලා හොඳට කලවම් කරලා පිරිසුදු සුදු රෙදි කෑල්ලකින් මේ චීත මේ බතික් කරව මේවා හොඳ නැහැ. ඒවයි සායම් තියෙනවා. ඒ සායම විසයි. ඒක හන්දා පිරිසුදු මේ ඒත් ඝන රෙද්දකට දාන්න හොඳ නැහැ. ඝන රෙද්දකට දැම්මොත් මේක ගැලුම් ගන්නක් බෙහෙත් නැහැනේ. බොහොම පොඩ්ඩයිනේ 0.2 ගන්න ඕන. චාන් සුදු රෙද්දකට දාලා 0.3ක් විතර මිරික ගන්නවා. මිරිකගෙන දොඩම් කොලයකට හරි දෙහි කොලයකට හරි ඒ ටික අරගෙන කඩිනමින් කරන්න පුළුවන්. මිනිහෙක් එන්න අතගා කරන්න බෑ. ඔළුව ඩිංගක් පාත් වෙන්න තියලා ඇරලා නාස්පුඩු දෙකට 0.0 විතර වැටෙන්න වක් කළා. නාහයට කට තියලා එක පාට බස් ගාලා පිමින්න ඕන. මේ පිඹගෙනම ඉන්න හොඳ නෑ. මනුස්සයා මැරෙනවා මේ හුස්ම හිර වෙලා. හස් ගාලා පිම්බා. ආයෙත් ඕනනම් ආය ගමනක් පිම්බා. සැකනම් ගියේ නෑ කියලා හිතනවා ආය ගමනක් පිම්බා. මිනිහා මේ ගොඩ ගන්න පුළුවන් නම් ඇස්පිල්ලම් ගහලා හරි බාගද නැගිටින්නත් පුළුවන්. ඒ කියන්නේ බෙහෙත මැරිච්ච මිනිස්සු නැගිටවන්න පුළුවන් කියලා සත්‍ය බෙහෙතක්. එතකොට මට දැනගන්න පුළුවන් ද සාමාන්‍යයෙන් 100 ඒ වගේ වෙදකමක් කරලා තියෙනවද කාටද? නෑ මං එහෙම වෙදකමක් කළා නෑ. හැබැයි මේ එක්කෙනෙකුට කෙරුවා. එක්කෙනෙකුට කෙරුවේ කාලා තිබුණේ කුණු කටුවෙක් මෝ බීලා හොඳටම බීලා කෙනෙක් වෙදකම් කළා බැරුව මට ඇවිල්ලා කිව්වා මම ගියා. පස්සේ මෝ දුවගෙන ඇවිල්ලා මගේ කරේ එල්ලුණා. මාව මැරෙන්න යනවා බේර ගන්න කියලා. පස්සේ අර මිනිස්සු අර අත්තික ගලවලා බේරලා දුන්නා. ඒත් මම ඇවිල්ලා ආයෙල්ලුණා. පස්සේ උඹට මම කරන්නම් කියලා ඇරලා බෙහෙත එකව කරන්න කිව්වා. ඉක්මනට හැදුවා. නාස්න කෙරුවා. ගේ වටේ 3 සැරයක් දීවා බල්ලා වගේ 4 ගාතේ. ඊට පස්සේ සනීපයි කිව්වා. ඒ කියන්නේ විනෝදජනක දේවලුත් වෙලා තියෙනවා. ඔව් විනෝදයක් වශයෙන් තමයි ඒක කෙරුවේ. අරෝගේ බලපෑම පෙන්වන්න. අයින් කරන්න. ඌට වෙරිත් හිඳුණා. ලෙඩෙත් ඇරුණා. තවත් තැනක ඒත් සර්පෙක් කාලා වෙදකම් කළා. ශායත්‍රිය 7ට විතර
ළමයි දෙන්නෙක් ආවා තාත්තට හුඟක් අමාරුයි යන්න කිව්වා කියලා. තවත් ගෙදරක වෙද මහත්තයෙකුට එන්න කියලා එයත් ඇවිල්ලා. මං ගිහිල්ලා වැඩේ කෙරුවා අහන්නේ නැහැ. පස්සේ බලනකොට අරයත් ජනේලයක් අස්සකින් ඔළුව දාගෙන බලා ඉන්නවා. පස්සේ මං කතා කරුවා එයාට නිකමට එන්න කිව්වේ නෑ නේ වෙදකම් කරන්න එන්න කිව්වේ. මං කිව්වා ජයසේන ඇවිල්ලා මේකට මොකක් හරි කරනවා මං කරපු දේ හරි ගියේ නෑ කරන්න කියලා. නෑ තවුන්සෙම කරන්න මං කිව්වා නෑ මං කරන්නම් මේ කරන්න කිව්වා. මිනිහක් කෙරුවා අහන්නේ නෑ. පස්සේ 70ක් විතර ඈත ගියා බෙහෙතක් හොයාගෙන 3 දිනක කරෑ. මං දන්නවා ගියේ බෙහෙත. මොනවද ඉඳිබඩ කිට්ටුවක නෑ ඈත තියෙන්නේ. මේ මිනිහා මට ඒකවත් පෙන්වුවේ නෑ අකුලගෙන ඇවිල්ලා කොටලා මිරිකලා හදලා දුන්නා. කෝ කෑ ගහනවා කියන්නේ කකුලක කෙන්ඩ පෙල්ලෙන්නේ කොහොමද? ඒ වගේ ශරීරයෙන් දෙකෙන් පංගුවක් ඒ හා සමානයි මේ පැත්ත හිටිනකොට අනිත් පැත්ත. ඒ පැත්ත හිටිනකොට මේ පැත්ත. වැඩි වෙලාවක් ගිල නැහැ ඇරෙන්නේ දෙපැත්ත මාරුවේ. කෑ ගහනවා මේ නැකිටින්න බැරුව. පස්සේ මට hina ගිහලා මම කිව්වා එහෙනම් වතුර මුට්ටියක් ලිපේ තියන්න කිව්වා. එකපාරටම හොඳ නැහැනේ අරයටත් දීලානේ තැන. ලිපේ තිබ්බා එහෙනම් කඩවැස්සමක් බඳින්න කිව්වා. ඊට පස්සේ මෙන්න මේ බෙහෙත් බෙලි ගෙඩියක් විතර පොට්ටනි දෙකක් බඳින්න කිව්වා හිර වෙන්න. වැඳලා වහන්න කිව්වා. අර ගෙදර කට්ටියට කිව්වා වතුර ටික